මම ඔයාලට කියලා දෙන්නේ රිබන් වලින් මලක් හදන හැටි. රිබන් වලින් ලස්සනට මල් හදන්න පුළුවන්. ඔයාලටත් එතකොට කීයක් හරි හොයාගන්න පුළුවන් මල් හදලා මල් බුකි හදලා විකුණලා. අද ඒක නිසා මම අද කියලා දෙන්න හදන රිබන් මලක් හදන හැටි. මේ වාගේ මෙච්චරක් දිග කාඩ් එකක් අරගෙන මෙහෙම රිබන් මේ පටිය තියලා මෙහෙම නමා ගන්න ඕනේ. ඔහොම දිගට නමාගෙන යන්න ඕනේ. මෙහෙම අරගෙන දැන් යාර දෙකක් යනවා රිමලක් හදන්න. මෙහෙම දැන් කපා ගන්න ඕනේ. ඊළඟට අපි මේ ඔක්කොම වුණාම නූල් ඇදෙනවට ඉටිබන්ධමකින් පුච්ච ගන්න ඕනේ. දැන් මේ රිබන් එක මේ මුල්ලේ ඉඳන් ඕම නමා ගන්න ඕනේ. නමාගෙන ගලු ගන්න එකකින් මෙහෙම අලව ගන්න ඕනේ. ඔහොම අලවනවා. ඊළඟට මේ පැත්තත් මෙහෙම නමනවා. නමලා ඒ පැත්තත් ඔහොම අලව ගන්නවා. අලවගෙන ඊළඟට මෙතන ගම් ටිකක් ගාලා ඊළඟට මෙහෙමත් නමනවා. ඊළඟට මේ පැත්තත් නමනවා. නම්පුවාම මෙන්න මේ විදිහට පෙත්ත එනවා. ඊළඟට මෙහෙම නමලා මෙහෙම නමලා මේ වාගේ මැදින් ඉර එනවනේ. මෙහෙම නමපුවාම ඒ ඉර දිගේ ගන් ටිකක් ගාලා මෙහෙම නමන්න. එහෙම නම්පුවාම මේ විදිහට එන්නේ. ඒ විදිහට මේ කෑලි ඔක්කොම මේ විදිහට නමා ගන්න. මේක පුළුවන් මේ ලයිටර් එකකිනුත් මේ විදිහට පුච්චලා මෙහෙම නමා ගන්න. ලයිටරේ පිච්චෙනවා. උණු වෙන හින්දා මම මේ ඉටිබන්ධ මේ පුච්චගෙන ගලු ගන්න එකකින් එකක් අරගෙන මේ විදිහට කරන්න පටන් ගත්තේ ලයිටර් පිච්චෙන්නේ උණු වෙන හින්දා. මෙන්න මේ විදිහට මේ පටි ටික ඔක්කොම නමා ගන්න ඕනේ. මේ විදිහට මෙහෙම මෙතනින් නැමුවා. මෙහෙම කරා. ඊළඟට මෙතනින් ඔහොම නැමුවා. මෙහෙම කරනවා. අලවනවා. අලවලා ඉවරලා මේ පැත්තට ඔහොම නමලා මෙතනින් ගම් ටිකක් ගන්නවා. මෙහෙම ගම් ටිකක් මෙහෙම ගාලා ඔහොම වටේටම මේ කෑලි ටික අලවගෙන යන්න ඕනේ. මෙන්න මේ විදිහට වැල වාගේ අලව ගන්න ඕනේ. අලව ගන්නත් පුළුවන්, ඉටි කට්ටකින් මහ ගන්නත් පුළුවන්. මේ විදිහට අලවන්නත් පුළුවන්. මේ ඉටිබන්ධ මේ බෑ පිච්චෙනම ලයිටර් එකට අල්ලලා පුළුවන්. ලයිටරේ අර උන්නේ ඉඳන් ලයිටරේ ගත්තේ නෑ. මම මේ ඉටිබන්ධමින් ඒ ටික කරගත්තා. ගලු ගන්න එකෙන් කරගන්නේ වැඩි හින්දා ලයිටරේ කියනවා. ඉතින් ඉදිකටකින් මේ ටික අමුණ ගන්න පුළුවන්. මට ඉතින් ගලු ගන්න එකක් තියෙන හින්දා මම මේක ඇලෙව්වා. ඔයාලට පුළුවන් නම් ඉදිකටෙන් මහ ගන්නත් මේ විදිහට පුළුවන්. මේ විදිහට හදාගන්න. ඊළඟට දැන් මෙන්න මේ විදිහට ගම් ටිකක් ගාලා
මෙහෙම ඕම අලවගෙන මෙන්න මේ ආකාරයෙන් අලවගෙන යන්න ඕනේ. මෙන්න මේ ආකාරයට අලව ගන්න ඕනේ. මේ මම දැන් මලේ අන්තිම ටික අලව ගන්නේ. මහ ගන්නත් පුළුවන්. මෙන්න මල හදලා ඉවරයි. දැන් අඟල් 4:00ක ප්‍රමාණයට කොළ පාටින් මේ විදිහට මැනගෙන ගානට කෑලි 4ක් කපා ගන්න. ඊළඟට මේකේ මේ නූල් ඇදෙන හින්දා මෙහෙම දෙපැත්ත පුච්ච ගන්න ඕනේ. ඊළඟට මේ වගේ කෑල්ලක් අරගෙන මෙන්න මෙහෙම නමා ගන්න ඕනේ. අර මලී නැවුවා වගේ මේ නමාගෙන ඔහොම අලව ගන්න. ඊළඟට අනිත් පැත්තත් මේ විදිහට ඔහොම නමා ගන්න. දැන් මෙහෙම නමලා මේ ගම් ටිකක්ම දිගටම යාන්තම් ගෑවෙන්න ඕම ඉරක් ඇඳින්න ඕනේ. ඇඳලා ඔහොම නමා ගන්න ඕනේ. නමාගෙන දිග ඇරපුවාම මෙන්න මේ වගේ හිටින්න. ඊළඟට නිකක් රත් කරලා මේ විදිහට පෙති කොළ 4ම මේ විදිහට හදාගන්න. හදාගෙන ඉවරලා අපි මේ මල් හදනකොට එක පෙත්තක් ඉතුරු කර ගන්නවා. ඒ ඉතුරු කරගත්තු පෙත්ත මෙහෙම අරගෙන මෙහෙම ගන් ටිකක් ගාලා කූරක් මෙහෙම තියලා ඒ කූර වටේ මේ පෙත්ත අලවන. ඔහොම මේ පෙත්ත අලවන. මේ අලවගත්තු කොළ ටික මෙහෙම තියලා මෙතනින් ඔහොම අලවන. ඊළඟට මේ කොළෙත් මේ පැත්තෙන් ඔහොම තියලා මේ කොළෙත් ඔහොම අලව ගන්න. කොළ දෙකක් හරි. ඊළඟට අනිත් දෙකක් මෙහෙම ඔන්න කියලා අලවනවා. දැන් රෝස මල හදලා ඉවරයි. අපි දැන් මේකට නටුව මේ විදිහට මෙන්න මේම නටුව මේ පෙත්ත ඔහොම පල්ලට දාගන්නවා. දැන් මේ කොළ ටික මෙහෙම අලව ගන්න ඕනේ මේ
මේ මං කලින් හදපු මල්ලි මේ තියෙන්නේ